අද දවසට මගේ ගමන් සගයා. මෙන්න තියෙනවා ප්ලේස් එක. The view here. Oh my goodness. Good morning guys. Dreamers. ඉතින් මේ view එකට මම අද සමුදෙන්න යන්නේ. දහවස වෙන view එකක් තියෙනවා. ඒක බලමු. පේරවත් දාන්න පේන්නේ නැහැ නේ. මොකද්ද මේ සුදු පාට. දැන් හරි. මගේ අද මේ කියන කළුවරයි මේක. අද දවසේ outfit එක වෙන්නේ මේක. එහෙනම් by this view. අද පොඩ්ඩක් විතර අපි දියලා. Let's go. මම බරක් වෙලා තියෙන්නේ හොඳට බා. Okay, so මේ තියන්නේ අද දවසට මගේ ගමන් සගයා. කළු පාට. Oh. MG. So then let's begin the countryside journey. අතර මම මේකේ මේ මොකද්ද රෙන්ට් එක දැම්මේ අන්තිම මොහොතේ like 1.5 hour වලට විතර කලින් මං කෝල් කරාම එයාලා කිව්වා 24 hours වලට කලින් බුකින් එක දාන්න ඕනේ කියලා. ඊපස්සේ මම දාලා ඉවරලා මම බය ආවේ මට කැන්සල් කරන්න වේද කොහොමද කියලා. Anyway finally made it. Then අපි යමු. මම දැන් almost මගේ first destination එක වලට ආවලා ඉන්නේ. තව විනාඩි 5ක විතර drive එකක් තියෙනවා. මේ පැත්ත මාර ලස්සනයි පාරේදී එහෙම අර අමුතුම scene එකක් තියෙන්නේ. මෙතන මම පහු කරා දැන් මේ පොඩි suburb එකක් කියන්නේ නිකන් පොඩි city එකක් වගේ චූටි. ඒක මාර ලස්සනයි. මේ මෙහෙට එන ටුවර්ස් වල ලන්ච් වලට නවත්තන්නේ ඒකේ චූටි පොඩ්ඩ දුරක් පාර දෙපැත්තේ තියෙන්නේ. මාරම ලස්සනයි. අපි එමු මෙහෙට ගිහිල්ලා ඉවර වෙලා පිසලා ගිහිල්ලා බලමු ලොකේෂන්ස් ටික. ඊට පස්සේ මෙතන ඇවිල්ලා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරමු. එහෙනම් yes. Okay, මම දැන් ආවා ෆස්ට් ඩෙස්ටිනේෂන් එක. මෙතන තියෙනවා 12 hours parking තියෙනවා. පේ කරන්න තියෙනවා පිටිපස්සේ. ඔය තියෙන්නේ ඒක. දැන් අපි යමු. අපි ඒක පේ කරලා එමු. කීයක් විතර යයිද දන්නේ නැහැ. Okay, let's go. ෆෝන් එකෙන් පේ කරන්නත් පුළුවන්. ෆෝන් එකට වඩා මම මේක ප්‍රිෆර් කරන අප්පා ෆෝන් එකෙන් ඔබ ඉන්නවට. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 12:24යි. Use keypad to enter your license plate. ගේ license plate එක දානවා. මම පේ කරලා ඉවරලා එන්න. 2 hours වලට parking එක දැම්මා. parking fee එකම $24. 24යි ගන්න. almost 25. very good. හරි සෝ. මෙතන ඒ කියන්නේ කිලෝමීටර් 2ක් විතර ගියාම වොටර්ෆෝල් එකක් එහෙම තියෙනවා. මම ඔක්කොටම පයින් යන්න කියලා බැලුවේ මේ කායක මෙතන දාලා ඉවරලා
සෝ ඒ නිසා 2 hours වලට දැම්මේ. ඊට පස්සේ අනික් ප්ලේස් එකට ඩ්‍රයිව් කරනවා. ඒ පොඩ්ඩක් හැබැයි අපි ගිහිල්ලා බලමු. මම දන්නෙත් නෑ හරියටම මේ මම හිතනවා worth වෙයි කියලා. Guys, look this view. අපි අන්න හරියට වගේ I can see the 3 sisters. තුන්දෙනාගේ එක්කෙනයි තාම පේන්නේ. නොවරේලියා වගේ අප්පා. අන්න 3 sisters. Why does this always happen every time? දැන් මේ වෝක් එක යන ගමන් ඉන්නේ. ඔය යනවා දන්නේ අපි යනවා. සිග්නලුත් නැහැ මදිවට පොඩ්ඩක්වත්. අය රේන් ෆොරස්ට් වයිබ් එකක් තියෙනවා. පොඩ්ඩක් වෙදේක රස්නේ. හැබැයි ලොකුවට රස්න ගන්නත් නෑ මේ. කියන්නේ අර කැලේ ගතිය වගේ නිසා වෙන්නේ නැති. වැඩි රස්නේ ගන්නවා. අමුතු පොඩ්ඩක්. මම දන්නවා මේක නිකම් මේ වටේට වෝක් එකක් තියෙන. ඒත් ඉතින් අතරින් එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්නම්. ඔතන තියෙන පොඩි රයිඩ් සෙට් එකක්. ඔයාලට පේනවද දැන් කේබල් කාර් රයිඩ් එකක් තියෙනවා මෙතන ට්‍රේන් රයිඩ් එකක්. ඒ දෙකට තමයි ඊළඟට යන්නේ. මේක වෝක් එක ඉවර කරලා. 친구를 영화에 희생하기 나왔어. ආපහු මේ එන පඩි වෙලක් බහිනවා අප්පා. අයියෝ. ඔක්කොම දැන් මේ පඩි තියදී තමයි පාන්නේ. සිග්නල් නැහැ පැත්තට. වාහන සිග්නල් නැති තැන තමයි. ලස්සනමද? ලෝකින් නෙමෙයි. මොකක්ද ඒක කියන්නේ? මහජනයාගෙන් අනේ මොකක් හරි එකක්. අන්න යනවා කේබල් කාර් රයිඩ් එක. චූටි දියල්ලා. ලංකාවේ වැක්කන කම්පයා කරන්න හිතන්නවත් බෑ. බට් මේවා ඉතින් ලොකුවට නෑනේ. ලස්සන
දැන් මෙතන ලුක් හවුස් ටික බැලුවා. මම දැන් අපහු යනවා. මොකද දැන් 1 hour ඉවරයි. මම පාකින් එක දාලා ආවේ 2 hours වලට. ඒ නිසා දැන් යන්න තියෙනවා. මම අපහු වෝක් එකේ කියන්නේ මේ වෝකින් පාත් එකේ නෙමෙයි යන්නේ. මම පාර දිගේ යනවා. එතකොට කිලෝමීටරයක් වගේ අපුව වෙන්නේ. සෝ ඊට පස්සේ අපි යන්නේ අර ට්‍රේන් රයිඩ් එකටයි. ට්‍රේන් රයිඩ් එක කියන්නේ ඒක ලෝකේ තියෙන මම දැක්ක විදිහට ලෝකේ තියෙන එකම අර පඩි පෙලක් විදිහට ස්ටෑර්කේස් එකක් විදිහට යන ට්‍රේන් රයිඩ් එක. එතකොට අනිත් එක ඔයාලා වීඩියෝස් වල දැක්කා වගේ අර කේබල් කාර් එක. සෝ කේබල් කාර් එක නම් මම මෙල්බන් වලදී ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු ඉන්ටරෙස්ටිං එකක් නැහැ බට් අර ට්‍රේන් රයිඩ් එක මම හිතනවා මේ ඒක පොඩ්ඩක් හොඳට තියෙයි කියලා. මම නිකමට බැලුවාම කායක දින්තයට යන බස් එකක් තියෙනවා. තා විනාඩි 4කින්. සෝ මම කිලෝමීටර එකක්මාර පයින් යන්න ඕනේ නැහැ බස් එක යනවා. මං හිතේ අර අබ්බු මේ තට්ටු දෙකේ බස් එක හෙට යන එක කියලා. බාල්දිනායක බ්ලූ මවුන්ටන් එක්ස්ප්ලෝර් බස් එක ඒක මේ ඔන්ලයින් බුක් කරන්න ඕනේ එහෙම යන්න. එයා කිව්වා දැන් මෙතන බස් එකක් තියෙනවා මේ එනවා කියලා. ඒක ඩීලේ. ඒක හරිනම් දැන් එන්න ඕන. මෙන්න මේ වගේ බස් ටූර් එකක් තමයි මම දාන්න ඉඳිවෙලා. මට බුක් කරගන්න බැරි වුණා. හැබැයි it's okay. Okay, it's coming. Actually now I'm looking for a magnet here. මම හොයලා හිටියේ. ගොඩක් තියෙන ඕස්ට්‍රේලියාවේ කියලා තියෙන මම සිඩ්නි කියලා එකක් ගන්න යන්නේ. අර හිතා ගන්න බෑ ගන්නද කියලා. මේක ලස්සනයි. මේක ලස්සනයි. මේක ලස්සනයි. මේකත් ලස්සනයි. මේකත් ලස්සනයි. මේකත් ලස්සනයි. ඔක්කොම ලස්සනයි. අයියෝ මට බෑ. මම ගත්ත වතුර බෝතලයකුයි මෙන්න මේක ගත්තා. මට ඒකට ආසයි ඉතින්. වතුර බෝතලෙත් Blue Mountain. water. අපි දැන් කායක් ගානට දැන් almost 2 hours වලට කිට්ටු. කායකට මට heart attack දෙනවද කියන්නේ. මම ස්ටාර්ට් කරන්න try කරා මේ ඔව් විනාඩි 20ක් විතර මේ ස්ටාර්ට් උන්නේ නැහැ. කම්පැනි එකටත් කෝල් කරා දෙන්නේ. පස්සේ නිකම්ම අපහු ස්ටාර්ට් වුණා. anyway මොකද දැන් ආවා. මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ නම අනේ මම ගිහලා බලමු. කොහෙද ටිකට්ස් ගන්න තියන්නේ? entry. මම ඉස්සෙල්ලාම රේල් එකේ යන්න බැලුවා. මට මේක දුන්නා. කේබල් කාර් රයිඩ්ස් දෙකක් තියෙනවා and රේල්වේ එක තියෙනවා. අපි ඉස්සෙල්ලාම රේල්වේ එක ගියා. Oh my god, see the queue. That's great. Yeah, you can see the details, the operating. මෙන්න ආවා ට්‍රේන් එක. මම හිතන්නේ මේ සෙට් එකේ යන්න පුළුවන් වෙයි කියලා. මොකද මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. සමහරට මෙයාලා ගියාට පස්සේ ඊළඟ සෙට් එකේ තමයි යන්නේ. මම මේ කල්පනා කරන්නේ මමත් මෙතන ලියනවාද කියලා. Alright. දොරවල් වැහුණා.
We'll get on the next one. We're here. Wow. Damn, this view at the Three Sisters. Wow. I'm body walk එකක් යනවා මේ පැත්තේ. එනකම්. මේක train ride එකක්ද බං? ඒක train ride එකක් කිව්වද? train නෙවෙයි නිකන් roller coaster එකක් වගේ පහළට යනවා. වගේ confuse කපුංගා. ඕ. ඕ. ඩයිනසෝ වැලි කියලා බෝඩ්ඩක් තිබ්බා. ඩයිනසෝ කියන බලන්න පුළුවන් වේද? අනේ වන්ද. මේ එක තියෙන එක ගස් වල රාෆ්ටිං. රාෆ් ට්‍රී ෆර්ම්. කපාර කියන්නේ. ඒකේ මේ දැන් ට්‍රේන් එක ඇවිල්ලා මම හිතන්නේ අපිට කේබල් වේ එකේ යන්න තියෙන්නේ මේ. මෙතන කේබල් එක කරකිලාම මේක නම් මරු එන්සි ඉන්න මේ නයිස් අප්පා මෙහෙම ආරස්මය මේ දවස්වල මේ නිසා තියෙන්නේ ඩයිනෝසර් වලි කියලාදී It's coming. Like enawa. I got a good place. Let's go. Similar driver, my name is Carl. Take us back up. That's okay. Now the cool thing, folks, about this area is that this area here around us is only 2%, only less than 2% of the Greater Blue Mountains all in all. Okay, so all in all it's about 10,300 square kilometres, and what you're seeing is less than 2% of that. To give you a good clear idea in your head, the Blue Mountains is 10 times the size of Hong Kong, twice the size of the Grand Canyon National Park in the US. 3 times the size of Yosemite. We'll swing in. You feel that motion change. To the swing. See that cable car down there? Then up yan Skyway. Skyway. නැද්ද අප්ප කවුරුත් මේක අර කට්ටිය ආපහු ගියේ. Why no one is there? Let's go to this. Metan open. Metan nice. Alrighty, everyone. Nice. Metan That's lovely, my goodness. It looks like you're walking on top of the canopy of the trees at the moment, but we are about to come over the edge of the escarpment. I know, my goodness. When we read, but anyway, we'll go over the facts. It is double the size of Uluru, which is found in Northern Territory for anyone that is travelling from overseas. So it's huge, massive. You can actually hike out there.
Over on the mount that you see just to the right-hand side of Mount Solitary, that's Ruin Castle. That's also part of the big 34-kilometre loop hike. You get to go on the cliffside of the I love you this can one. see Katoomba Falls, Oh, the everyone. waterfall. The amazing Katoomba Falls. Never run dry. අපිට කැමති නම් මෙතනින් බහලා ඉවර වෙලා වටයක් දාලා එන්න පුළුවන්. එහෙම නැත්නම් වන් බෝඩ් එකේ ඉඳලා අපු අනිත් පැත්තට යන්න ඕනේ. මම මෙතෙන්ට ඇවිල්ලා අපි ඉස්සෙල්ලාම ඇවිත් මේ පැත්තේ. So ඒ නිසා අපි යමු අර පැත්තට. That was my best one yet. I'm so impressed. Oh my goodness. So next time you go on the train line, listen out just in case they called me up and they've said, Lauren, it's your turn. Come on in, get that recording done. You're amazing. මෙහෙම උඩ ඉඳන් දිහාලා බලනවා මම. Yeah, so I said Three Sisters tonight. Yep, there they are. They're amazing as well. Take some photos. Most photographed landmark in all of the Blue Mountains. We've got Mount no longer safe. But මේක very, no longer very safe cool. කියලා climb කරන්න දෙන්නේ නැහැ බෑ. Skyway. Raspberry and yeah මම දැන් මේ ෂොප් එක වටේ සුපුරුදු පරිදි රවුමක් දානවා. Ta-da! Dinosaur. මට සීමයා බලන්න ඕනේ. මම දැන් අර පොඩි සබබ් එක ගාව නැවතුම් කල්පනා කරේ. දැන් එකමාරක් යනවා මට යන්න මට කායක වෙලාවට බාර දෙන්න තියෙනවා. 4:32යි දැන් පැයකයි විනාඩි 20 ගානක් යනවා. මම එතෙන්ට ගිහිල්ලා තේරුමක් නැහැ මොකද මම දැන් මෙතනින් කොහොමවත් කරන්න හැමදාම කාලත් නැහැ. මම දැන් ගිහිල්ලා රෑට්ම කනවා මොකද මට චෙක් ඉන් වෙන්නත් තියෙනවා. චෙක් ඉන් වෙන එකක් ටිකක් කලින් චෙක් ඉන් වෙන්න ඕනේ හොටෙල් එකට. So check in with your රටවත් වේ. බැලුවේ. එහෙම යන්න ඕන 6:50 එන මතෙන්ට දිහම ගියා නම් හරි. මොන මානසික එක්ක. දෙකයි ගාන ඩ්‍රයිව් ගන්න තියනවා කියන්නේ අනේ අම්මේ හරි සෝක්. මෙහෙම යනවා. සද්ද වැඩි. Thank you for the day buddy. Let's go. දැන් මේක අපව රිටර්න් කරමු. Bro මේකේ ප්ලැට්ෆෝම් 27ක් තියෙනවා. තේජේ මේ එයාපෝට් එකක් වගේ මේක. The hell no see. පොඩ්ඩක් එක ගැඹුරු වැඩි වගේ. මේක වෙනස් විදිහේ ට්‍රේන් එක. අර වගේ නෙවෙයි මේක තට්ටු දෙකේ නෙමෙයිනේ. අතරට චෙකින් එක දාපු හොටෙල් එකකට යන්න දැන් කොම්පියුටර් ගැන රෑ 8ත් පහු වෙලා දැන් හරියට පාරම හොලගත් තියෙන්න මෙන්න තියෙනවා හොටෙල් එක. වා මෙන්න තියෙනවා ප්ලේස් එක. අපි යමු. Let's go. Check in demo. Unfortunately මම ඉල්ලපු room එක මුට්ටු. හැබැයි මාර කේස් එක කියන්නේ මේ රිසෙප්ෂන් එකට පිට කරා ලංකාවේ. So මම යන්නේ ඇහුවා මට යාගේ නම
ඒතකොට තේරුණා. ඔව් මම නමක් sorry. මේ anyway. So floor 19 වල තියෙන්නේ යන ගමන් ඉන්නේ 18. I'm here. Let's go to the room. එයා room එක upgrade කරලා දුන්නා nice room එකකට. Wow. Room number is 1904. I don't know 1, 2, 3. Wait, what is it? Something on the other side. Oh, 1903 to 1908. This way. Okay. Happy thing. Yamatlata. So, yeah. Okay. Lights metana. Amba. 1, 2, 3, 4. ආපු ගමම්ම මෙතන තියෙනවා. ඔහ් රහයි බෙහෙතන. ඩන් කොෆි ස්ටේෂන් එක තියෙනවා. Okay. And then මං බෙඩ් එක පැත්තට පස්සේ යන්න. මෙතන තියෙනවා nice washroom එක. And here's the bedroom. And the next thing is the view here. Oh my goodness. The hell. Oh, wait. Let's switch off the lights. මට බෑග් එකත් ගලවන්න අමතක වුණා. අමින් ලයිට් ස්විච් ඔෆ් කරා. Oh my goodness. මන් දන්නවලට කොහොමද පේනවද කියලා. හැබැයි definitely මේ කැම් එකෙන් පේනවට වඩා නම් view එක මාර ලස්සනයි. And also කියන්න මතක වුණා TV එකක් තියෙනවා. Wow. Oh. So I think room 2 එක හරි. With the lights මේ microwave එකක් තියෙනවා. ඉස්සෙල්ලාම wash එකක් දාගන්න ඊට පස්සේ dinner ගන්න ඕනේ එළියට යනවද නැද්ද කියලා කල්පනා කරනවා. So අනේ මට උදේ වෙනකන් ඉවසිල්ලක් නැහැ මේක බලන්න කොහොමද ලස්සන කියලා ඉතින් අපි උදේට බලමු. ඉතින් යන්න වලට view එක දැක්කට පස්සේ මට නම් open කරලාත් බලන්න බැරි වුණා. මෙතන තියෙන iron board එකක් තියෙනවා. එතකොට lock එකක් තියෙනවා. air dryer එක තියෙනවා. And වගේ තිබ්බා. Coffee espresso. Coffee bag. Instant. Sugar. Sugar නම් මට එක කොෆි එකටයි. මෙතනින් අපිට ස්කෑන් කරලා බා එකෙන් මම බැලුවා ස්කෑන් කරලා අපිට ස්නෑක්ස් එතකොට ඩිනර් වලට එහෙම ලොකුවට මොකුත් නැහැ. what else? වයින්ස් බියර්ස් ඒවා ඕඩර් කරන්න පුළුවන්. ඕකේ මෙහෙම හරියද? මට කියන්න බැරුණාට මේ හරියට මම ඔයාලට කලින් වීඩියෝස් දෙකෙන් එක කිව්වා කවදාවත්
හොටෙල් එකක් බුක් කරද්දී අර ස්පෙෂල් නෝට් දාන්න තියෙන එක හිස්ස දාන්න එපා කියලා. මම ඒකේ නෝට් එක දැම්මා බ්ලා 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 කියලා දාලා මම එක වීඩියෝ එක දැක්කා TikTok එකේ එක ගර්ල් කෙනෙක් කරලා තියෙනවා room tour එකක් with a nice view. ඒ කියන්නේ harbour bridge එකයි river එකයි පේන. ඉතින් ඒ ගර්ල් ඒකේ කමෙන්ට්ස් වල දාලා තිබ්බ room number එක. මම ඒ room number එක දාලා ඒ room එක රික්වෙස්ට් කරා. හැබැයි අතන මේ රිසෙප්ෂන් එකේ හිටපු කෙනෙක් කිව්වා එයාත් ලංකාවේ බෝයි කෙනෙක්. මේ එයා කිව්වා ඒ room එක නැහැ. ඒ room එක already මේ reserve. එහෙම කියලා මේ මට මගේ room එක upgrade කරලා මේ දැන් ඉන්න room එක මට දුන්නා. මේ මොකද්ද මේකේ nice view එකක් තියෙනවා කියලා upgrade කරලා ඉවරලා මේක දාලා දුන්නේ. so ඒ නිසා කවදාවත් ස්පෙෂල් නෝට් කියන එක හිස්ව තියන්න එපා. දැන් වෙලාව කීයද? දැන් වෙලාව රෑ 10යි ගණන් දුවදු. 9:39යි. මම තම කාලා නැහැ දවසටම හරියට. ඇවිත් දෙකමනේ කරේ. කන්න බලන්න ඕනේ. මොකක් හරි එළියට පොඩ්ඩක් බහලා බලමු කන්න මොනවද තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක ගොඩක් දිගයිනේ. sorry. බකට් ලිස්ට් එකේ තිබ්බත් යන්න නැහැ කියලා හිතාගෙන හිටපු ඩිනර් ප්ලේස් එකට යන්න හදන්නේ. මොකද දවසම කාලා නිසා බඩගිනි. අනිත් එක අද ඉන්න අන්තිම දවස. so අපි ගිහිල්ලා බලමු. මෙතන මාර ලස්සනයි. මෙතන මේ බිල්ඩින් එක මාර ලස්සනයි. ගිහිල්ලා බලමු අපි. wow කොහමද මෙතන view එක. අර යක්ෂයන් හස්සාවිලා හිටපු හොටෙල් එක නේ. දැන් යමු අපි මොනවා හරි කන්න බලමු. wow මෙතන ලස්සනයි. අමුතුම vibe එකක් තියෙනවා. මම දැන් අර ඉස්සරලා අර ඩ්‍රින්ක් එක ගත්තේ මෙන්න මේ බිල්ඩින් එකේ තැන ඔය ආන්න අතන. මම සූම් කරන්න. අන්න අතන ඉඳන්. දැන් අපි ආ ඩිනර් ගන්න. එර වයිඩි අප්පා මේ පැති. so here we go. Madina is here. Corona එක බිය එකක්. මේ අතරම කිව්වොත් මම මේ දෙක ගත්තේ හේතුව තමයි මොකද ගොඩක් රෙස්ටුරන්ට් මෙහි හැම රෙස්ටුරන්ට් එකක්ම දැන් 12 වෙද්දී වහනවා. සමහරක් 11 වෙද්දී වහනවා. ඒ නිසා යාළුවගේ මෙනු එකේ හැම එකම නැහැ. සිලෙක්ෂන්ස් තියෙන්නේ පොඩ්ඩයි. ඉතින් මෙහෙම තමයි ගන්න උනේ. Good morning, people. So, පොඩ නැගිටින්න පරක් වුණා. එන්න නිදා ගන්නත් පරක් වුණා. එදින මේ මම උදේට තියෙන view එක. මිස්ට් ගතියක් තියෙනවා. අන්න ඔතන ලස්සනට තියෙනවා. එන මිස්ට් එක වගේ. and මේ පැත්තෙන් මෙහෙම බ්‍රේක්ෆාස්ට් වලට පරක්කුයි කියන්නේ 7:00ට තියෙන්නේ. 7:00 ඉඳන් වෙලාව මතකත් නැහැ කී වෙනකන්ද කියලා. දැන් කොහොම හරි 9යි ලොකෝදලා තාම නිදිමතේ ඉන්නේ. පැය 3ක් 4ක් විතර නිදාගත්තේ. 3ක් විතර මතකත් නැහැ. breakfast all day. Here's the outfit for today. The short එකක් ඇඳේ මේ පොඩ්ඩක් පොඩ්ඩක් මේ ෂර්ට් එක පොඩි වෙලා තියෙන්නේ but කරන්න දෙයක් නැහැ. මම මේකෙන්
ලයින් කාන් try කරා මේ රෙද්ද පිච්චිලා යනවා. අපි යම් breakfast වලට. යාර තාම නිින්දෙන් කියවන්න මම. SP වෙනවා. මේකේ highest level එක 23. මම ඉන්නේ 19 වල. මේකෙන්නේ. යාලා මෙනු එකක් දුන්නා. එතකොට ඩ්‍රින්ක්ස් තියෙනවා, කම තියෙනවා. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් ඒරියා එක. මම ගන්න බලන්නේ බේකන් එක හැෂ් එකයි ඩ්‍රින්ක්ස් වලින් අපි කැපුචිනෝ එකක් ගමු. බේරේගා හොට් චොක්ලට් තියෙනවා. ඒකට තමයි ආස. හැබැයි හොට් චොක්ලට් මම හැමදාම වගේ බොනවා. ඒ නිසා කැපුචිනෝ එකක් ගමු. මේ 6th floor එකේ තියෙනවා gym එකකුයි පොඩි lobby area එකක්. ඒක තමයි මම දැක්කේ. ඉතින් රූම් එකට විවකට සමු දෙන්න යන්නේ. යන්න දුකයි මොනා ගන්නද මම ක්වික් චෙක් අවුට් වෙන්න ඕනේ. දැන් ටයිම් එක හින්බ 10:55 11ට චෙක් අවුට් තියෙන්නේ. සෝ එහෙනම් මම එළියේදී ෆයිනල් වීඩියෝ එක කරනම් අපි චෙක් අවුට් එකමු. අන්තිමට view එකට බයි කියලා. Love this room so much. Oh. One of the best room I ever had. Happy here, hold off for my key card. It's in the pocket, my specs. Wait a minute. My table luggage. Yeah, coffee එකක් දිගු වෙන හැම මෙතන. Let's check out. Bye. So once again මම room එක check කරනවා මොනවා හරි අමුතුවක්. washroom එක අමුතු කරන්න දෙයක් නැහැ. මේවා ඇතුළට මම මොකුත් දැම්මේ නැහැ. So yep bed එකෙත් මම මොකුත් තියාගත්තේ නැහැ. bed එක පොඩ්ඩක් පිටුවට හැදුවා. මම ඒක උඩ ආපහු නැටුවා. Okay, let's go. So මම check out වුණා. මම දැන් launch එකේ ඉන්නේ. දැන් මම කල්පනා කරනවා මම මොකද්ද කරන්න කියලා. මොකද්ද කරන්න කියන්නේ මට flight එක තියෙන්නේ 3:45ට ආපහු යන්න. මම දැන් පොඩ්ඩක් ඇවිදිනවා. පොඩ්ඩක් ඇවිදලා flight එක තියෙන time එකට යනවා. එහෙනම් මේක තමයි සිඩ්නි වල අන්තිම vlog එක. So ඊළඟ vlog එක කොහේ කියන්නේ most probably අපව මෙල්බර්න් මොකද අපට ඒ කාලේකට මම කොහොමත් fly කරන්නේ නැහැ. හැබැයි ඊළඟට තියෙන තව සිටි එකකට යන ලොකු ආසාවක් තියෙනවා. අපි ඒකත් ළඟදිම සම්පූර්ණ කරගන්න try එකක් දෙමු. For now that's it. එහෙනම්
වීඩියෝ කොටස් 3ම බලපු කෙනෙක් නම් thank you so much. මේක ඉස්සෙල්ලම බලපු කෙනෙක් නම් අනිත් දෙකත් බලන්න අනිවාර්යෙන්. මේක part 3 එක වෙන්නේ. so මම හිතනවා මේ වීඩියෝ ගොඩක් තික්ුණා. මොකද ඊයේ ගොඩක් ඇවිත්තා. so ඉතින් එහෙනම් අපි next video එකේ හම්බ වෙනකම් සමු ගන්නවා. අනිවාර්යෙන් මතක තියාගන්න like එකක්, comment එකක්, subscribe එකක් දාන්න. අනිත් join එක කට්ටිය වර්ණයක් like එකක් දාලා comment එකක් දාන්න අනිවාර්යෙන්. මම හිතනවා මේක නිකන් අනික් videos වලට වඩා අමුතුම experience එකක් වුණා කියලා. මොකද මමත් එහෙම අර පළවෙනි පාරට visit එකට fly කරපු පළවෙනි පාර and මෙහෙම hotel stay එකක් තනියම ගත්ත පළවෙනි පාර. oh I'm so proud of me. Very proud of myself. So එහෙනම් අපි next video එක හම්බ වෙනවා. Bye. හරි සමින් ඉන්න.